මේ තියෙන්නේ නාව පහන, මේ තියෙන්නේ තෙලඹු පහන. අයිබෝවන් ඉස්වර YouTube නාලිකාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ මොනවද? ඉතින් අපි කලින් කතා කරා මතක ඇති මේ ගෙඩිය පිළිබඳව. මේක එදා කතා කරනකොට රතු පාටට තිබ්බේ මේ තියෙන්නේ තෙලඹු ගෙඩියක්. ඉතින් තෙලඹු ගැන එදා කතා කරාම සමහරු කියලා තිබුණා ඒක තෙලඹු නෙමෙයි, සමහරු ඒක නාව විදියට හඳුනාගත්තා. ඉතින් මම පොරොන්දු වුණා ඒ කමෙන්ට් වලදී නාව ගැනත් ඉක්මනින්ම තොරතුරු අරගෙන එන්න වීඩියෝ එකකින්. ඉතින් ඒ සඳහා තමයි අද මේ අවස්ථාව ගන්නෙ. මේ තියෙන්නේ නාව ගෙඩියක්. මේක දැන් මේ වෙනකොට වේලිලා දැන් සති කීපයක් වුණානේ මම මේක ගෙනල්ලා. එතකොට මේ තියෙන්නේ නාව ගෙඩියක්. මේක රතු පාටට තිබුණේ ඔබට මතක ඇති. මම ඒකේ වීඩියෝ එකකට මේකේ කොටසක් ඇඩ් කරන්නම් මේකේ පාට මතක නැති අයට. මේ තියෙන්නේ නාව ගෙඩියක්. එතකොට තෙලඹු වල එක පත්‍රයක් තියෙන්නේ. පත්‍රය ඒක මඤ්ඤොක්ක කොලේ වගේ නට්ටක් ගිහිලා ඒකේ පත්‍රිකා 5-6ක් හැදෙනවා. එතකොට මේක තියෙන්නේ තෙලඹු වල මේ නාව වල තනි කොළ තමයි තියෙන්නේ. එතකොට මේකේ බීජ තිබ්බ හැටි මතක ඇති මම කපලා පෙන්නුවා. මේකේ බීජ සුතු බාටට තමයි අපිට දැක ගන්න පුළුවන් උනේ. අපි එහෙනම් බලමු තෙලඹු ගෙඩිය. එතකොට මම මේ වෙනකොට මම ඔබට දර්ශන ටික පෙන්වන්නම්. අපි ඉස්සෙල්ලාම එහෙනම් තෙලඹු ගහ පොඩ්ඩක් බලලා ඉමු. බලන ගම පොඩ්ඩක් කතා කරමු. ඔය තියන්නේ නාව ගහ. නාව ගහේ කොළ තමයි ඔය දැක ගන්න පුළුවන් ඉන්නේ බලන්නකො. මේවයි පත්‍ර කොයි විදිහට තියෙන්නේ කියලා. ඔය කොලේ හැඩේ ඒ වගේම කොලේ වර්ණය, කොලේ කොයි විදිහටද ගහේ පිහිටන්නේ ඒව බලන්න. ඔය තියෙන්නේ නාව ගෙඩි. දැන් අපි දැක්ක කලින් වීඩියෝ එකේ දැක්ක තෙලඹු. තෙලඹු ගෙඩි කොහොමද පිහිටන්නේ? ඒ විදිහටම තමයි මේකෙත් ගෙඩි හැදිලා තියෙන්නේ. මේ දකින්නේ ඔබ නාව ගහේ කඳ. කඳේ පොතු පිහිටන්නේ කොහොමද? ඒවයි වර්ණය කොයි විදිහටද? අන්නේ පිටිබඳව ඔබට අවධානය යොමු කරවන්න තමයි ඒ ටික පෙන්වන්නේ. ඔය තියෙන්නේ උසට ගිහපු නාව ගහ. සාමාන්‍යයෙන් මේ ගහ අඩි 30ක් විතර උස තියෙනවා. ඔය තියෙන්නේ අපි නාව ගහේ මල් ටිකක් බලන්න මම හිතුවා ඔබට මල් ටිකක් පෙන්වන්න ඕනේ කියලා. ඔය තියෙන්නේ නාව ගහේ මල. තෙලඹු ගහේ මලට වඩා ගොඩක් පුංචි මලක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නාව ගහේ මල විදිහට. මේක කිට්ටුව නෙමෙයි තිබ්බේ, ටිකක් උඩ තිබ්බේ. ඉතින් මම zoom කරලා තමයි ඔබට පෙන්වන්නේ. ඔම් බලන්නකො නාව ගහේ ගෙඩි ටික මම ආයෙත් පෙන්නනවා. ඔය හොඳටම ඔබට බලා ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ඉදිලා. ඊට පස්සේ ඉදුලා බීජ ටික බිමට වැටෙනවා. ඔය තියෙන්නේ කොළ පාට ගෙඩි. ඉදුනහම තැඹිලි පාට වර්ණය තමයි ගන්නෙ නාව ගෙඩියේ. තෙලඹු ගෙඩිය රතු පාටයි කියලා අපි කිව්වනේ. බලන්නකො ඒකේ පිහිටීම බීජ කළු පාටට තමයි මේකේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නාවා ගෙඩිවල. ඉතින් නාවා ගැන කතා කරනකොට මේක ඉස්සර කිතුල් කර්මාන්තයේදී අත්‍යවශ්‍ය ශාකයක් විදියට තමයි කිතුල් කර්මාන්තය කරන අය හඳුනාගෙන තියෙන්නේ. ඉස්සර කිතුල් කර්මාන්තය කරනකොට ඒ කිතුල් පැල මුලදී හඳුනාගත්තාම ගැහැණු කිතුල් ගස් මුල් වල මේ නාව පැලයක් හිටවනවලු. හිටවල ඉවර වෙලා කිතුල් ගහත් එක්කම වර්ධනය වෙන්න අරිනවලු. එකක් තමයි ඒකේ තියෙන වාසියක් තමයි කිතුල් ගහට නගින්න පුළුවන්. අනිත් එක තමයි කිතුල් මල පදම් කරන්න අවශ්‍ය පට්ට මේ නාව ගහෙන් ලබා ගන්න හින්දා තමයි මේ කටයුත්ත මේ විදිහට කරනවා කියන්නේ. ඒ වගේම තමයි මේ නාවවල මං ගෙඩි කීපයක් කඩලා අතට ගත්තාම වතුරත් ගෑවෙනකොට ගොඩක් සෙවල ගතියක් දැනෙනවා මේ නාවවල. ඕම් බලන්නකෝ නාව ගෙඩියක් මම ඔයාලට පෙන්වන්න හිතුවා කිට්ටුම කරලා. ඔය තියෙන්නේ. ඕ බලන්න ලස්සනයි නේද? ඕ මේ තියෙන්නේ නාව ගෙඩියනේ. එතකොට ගහේ තියෙනකොටම ඒක විවර වෙලා බීජ ටික එළියට පේනවා. ඔබ දකින්න ඇති වීඩියෝ එක තුලදීත් ඒ විදිහට තමයි තිබුණේ. තෙලඹු වල බීජ සුදු පාටට තිබ්බේ. මේකේ බීජ කළු පාටට තියෙන්නේ. තෙලඹු ගෙඩිය මේ ගෙඩිය වගේ 3-4 ගුණයක් විශාලයි. නමුත් ඒකේ වර්ණය රතු පාටයි, මේකේ තැඹිලි පාටයි ලෙල්ල ඉදුණාම. අමුෙන් දෙකම කොළ පාටයි. ඒ වගේම තමයි ගෙඩි හට ගන්නා ස්වභාවයත් දෙකේම එක විදිහට තමයි නැට්ටේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ඔබ දකින්න ඇති වීඩියෝ එක තුල. අපි මේක පොඩ්ඩක් මේ විවර වෙච්ච එක විවරය අරලා බලමු. මේක කොහොමද අපිට පේන්නේ කියලා. මේ ඒකෙත් අර විදිහටම බීජ
ලෙල්ලේ දෙපැත්තේ ඇලිලා තියෙනවා අපට දැක ගන්න පුළුවන්. මේ එතකොට අපි තෙලඹු බීජ නම් කනවා මං කාලත් පෙන්නුවා. ඒක හොඳටම පැහුනට පස්සේ කජු වගේ කජු මත කනවා වගේ කිරි රසක් දැනෙන්නේ. නමුත් මේ තෙලඹු මේ නාවවල බීජ කන්නේ නැහැ. ඒක අපි ආහාරයට ගන්නෙ නැහැ. තෙලඹු වල නාවවල තියෙන වටිනාකම් ගත්තාම කිතුල් කර්මාන්තයේදී කිතුල් මල් වෙලීම සඳහා පට්ට නාවවල පට්ට භාවිතා කරන බව සඳහන් වෙනවා. ඒ වගේම කැඩුම් බිඳුම් වෙදකමේදීත් මේ නාවා ශාකේ පොත්ත සහ පට්ට භාවිතා කරන බව සඳහන් වෙනවා. ඉතින් මේ ඔබ දැකපු නාවගස් දෙකක් තියෙනවා. ඒ නාවගස් දෙක තියෙන්නේ අනුරාධපුරේ නගරේ. කවුරු හරි හිටවපු එකක් වෙන්නේ නැති මේ ගස් දෙක. මේක තිබෙන්නේ මෙත්තාමාවතේ. අනුරාධපුර මෙත්තාමාවතේ තමයි මේ නාවගස් දෙක තියෙන්නේ. ගියක් ඉදිරිපිට. ඉතින් මම එයාලත් එක්ක කතා කරන අවස්ථාවක් හම්බුනේ නැහැ. මම ඉතින් ඔබට පොරොන්දු වෙච්ච නිසා නාවගහ පෙන්වන්න හිතුවා. ඉතින් නාව පළුවක් මේ විදිහට ගලවලා ගත්තොත් අපිට බීජ ටික අයින් කරලා මේකේ තිරයක් දාලා මේ පැත්තට නැට්ට පැත්තේ තමයි පහන වගේ තියෙන්නේ මේ ඔබට බලා ගන්න පුළුවන්. මේකේ පොල් තෙල් ටිකක් දාලා තිරයක් දාලා පහන පත්තු කරගන්න පුළුවන්. පහනක් පත්තු කරගන්න හැකියාව තියෙනවා මේ නාව. ඉතින් අතීතයේ නාව ගෙඩිය පොත්ත පහන දැල්වීම සඳහා යොදාගෙන තියෙන බව තොරතුරු තියෙනවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. මේ තෙලඹු පොත්තේ මේ පැත්තට තිරයක් දාලා ඉවරලා පොල් තෙල් මේකට වැඩිපුර අල්ලනවා. මේකෙත් පොල් තෙල් පහනක් දැල්වීමේ හැකියාව තියෙනවා. හරි. මේ තියෙන්නේ මේ නාව පහන, මේ තියෙන්නේ තෙලඹු පහන. හරි. මම හිතන්නේ තෙලඹු සහ නාවවල වෙනස්කම් මොනවද කියන එක අවබෝධ කරගන්න ඇති. ඒ වගේම නාව ශාකය හඳුනා ගන්න ඔබට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් සමු ගැනීමට මත්තෙන් මතක් කිරීමක් තියෙනවා කරන්න. ඉතිවර YouTube නාලිකාව subscribe කරලා නැත්නම් FB page එක අපේ follow කරලා නැත්නම් අපිත් එක්ක එකතු වෙන්න subscribe කරලා follow කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කිරීමක් කරනවා. ඒ වගේම like කරලා share කරලා සහයෝගයක් දක්වනු ඇතයි විශ්වාස කරනවා. එහෙනම් නැවතත් අගනා වූ වැඩසටහනකින් හමු වෙමු. අයුබෝවන්.